හරි. අපි එහෙනම් තවත් වේලා ගන්නත් අපි පටන් ගමු අපේ බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡාව. හරි. අපි තෝරගත්තේ අද 2023 ඕ ලෙවල් විද්‍යා ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ සාකච්ඡා. මේක තමයි අන්තිමටම තියපු මේ ඕ ලෙවල් විභාග ප්‍රශ්න පත්‍රය. එතකොට මේ 2023 ඕ ලෙවල් මේ විභාගෙ තිබ්බේ ගිය අවුරුද්දේ. හරිද? ඉතින් මේ දැන් එතකොට මේක තමයි අන්තිමටම හො ප්‍රශ්න පත්‍රය. හරිද? ඉතින් මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා නම් වලට තේරෙයි අද මොන මොන දේවල් වලින් දාලා තියෙන ප්‍රශ්න මේ ඒ වගේ මොන මොන දැන් අපි කතා කරපු පාඩම් වලින් අහලා තියෙනවා. තව පාඩම් හැම එකෙම මිශ්‍රව අහලා තියෙනවා. ඔහොම ප්‍රශ්න ගොඩාක් අහලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරගෙන සිලබස් එකම වගේ කවර් වෙනවා. සිලබස් එක ගොඩාක් දැන් අහු වෙනවා. ඒක අපි මෙහෙම තෝරගත්තා. අපි විශේෂ පාඩම් ටිකක් ඉලක්ක කරලා මුලින්ම කරා. මේ පාඩම් වලින් ගන්න ප්‍රශ්න වලට තෝරන උත්තර ලියන්න පුළුවන්. ඊට අමතරව තමයි අපි මේ ප්‍රශ්න පත්‍ර මාලාව සාකච්ඡා කරන්නේ. ඒකට සිලබස් එකේ ගොඩාක් දේවල් ඔයගලන්ට ආයේ රිවර්ස් කරගන්න පුළුවන්. මේක දැනටමත් කරපු දරුවෝ ඇති. හරිද? ඒගොල්ලෝ බලා ගන්න ඕගොල්ලෝ මේ මං කියන විදිහට උත්තරේ ගත්තේ කියලා. හරිද? මේක සාකච්ඡාවක් කියන්නේ මේක උත්තරේ ගන්න හැටිත් අපි කියලා දෙනවනේ. අද තියරි කොටස් අපි මතක් කරනවා. හරිද? ඒකින් දිගටම එකතු වෙන්න ඔයගොල්ලෝ කරපු ප්‍රශ්න වල ආය ආය බලන්න ඔයගොල්ලෝ මෙහෙමද ගත්තේ උත්තර කියලා. හරි. එහෙනම් අපි පටන් ගමු. මුලින්ම පළවෙනි ප්‍රශ්නේ. හරි. අපි මේ ගොඩක්ම O level පේපර් තෝරගත්තේ මං හිතන්නේ හැම දරුවෙක් ගාම ඇති කියලා හිතනවා O level පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොතක්. මොකද මේ ගොඩාක් ගුරුවරු හැම ගුරුවරයෙක්ම මගේ විද්‍යාව ගණන් මේවා ඉතිරිව ඕන එකක් ගන්න ගුරුවරුන් කියන අදහස තමයි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ෆලෝ කරන්න කියලා. ඒකින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ගාව අපි හිතනවා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොතක් ඇති කියලා. මේ පොත අරගෙන 2023 පේපර් එක ගන්න පහුවෙන ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරමු. හරි. පළවෙනි ප්‍රශ්නේ. බහිස්ත්‍රාවී ද්‍රව්‍යයක් වන යූරියා නිපදවීම. යූරියා නිපදවීම. යූරියා නිපදවන්නේ. දැන් යූරියා කියපුවම මට මතක් වෙන්නේ මොකද්ද? යූරියා කියපුවම මතක් වෙන්නේ මේ වකුගඩුනේ එතන බයිස්ත්‍රාවී පද්ධතියනේ. හැබැයි යූරියා නිපදවෙන්නේ බයිස්ත්‍රාවී පද්ධතිය නෙමෙයි. යූරියා නිපදවෙන්නේ අක්මාවේදී. ඒක පිට කරන්නේ බයිස්ත්‍රාවී පද්ධතිය. හරිද? යූරියා නිපදවෙන්නේ එතකොට අක්මාවේදී. හරිද? යූරියා ශරීරයෙන් පිට කරන්නේ අපේ නයිට්‍රජනීය බයිස්ත්‍රාවී පද්ධතිය වන මොකද්ද? වකුගඩු ආශ්‍රිත අපේ බයිස්ත්‍රාවී පද්ධතිය නයිට්‍රජනීය බයිස්ත්‍රාවී පද්ධතිය. හරිද? ඒකෝට වකුගඩු තුලින් තමයි යූරියා ශරීර ගේන ඒ සාම්පල් එකෙන් පෙරලා ඒ කියන්නේ ශරීරයෙන් අර පිළිපදෙන සියලුම බයිස්ත්‍රාවී ද්‍රව්‍ය වතුරයි ජලයයි ගොඩාක් එක්ක එනවනේ ඒක. හරිද? ඒවත් එක පෙරලා යූරියා ටික ශරීරයෙන් අයින් කරන්නේ මේ වකුගඩු හරහා තමයි. හරිද? හැබැයි යූරියා නිපද වෙන්නේ අක්මාවේ. හරිද? මොනවද ලියාගන්න. හරි. අපි එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙක. මොකක්ද දෙවෙනි ප්‍රශ්නේ? හරි. මොකක්ද දෙවෙනි ප්‍රශ්නේ? ක්ෂමතාවයේ එකකේ මොකක්ද? ක්ෂමතාවයේ එක. මේක මම අර කරපු මේ මොකද්ද? චලිතය, බලය සහ මේ ශක්තිය කියන අපේ සම්බන්ධන මාලාවේ වීඩියෝ එකේදී මේක පැහැදිලි කරා. හරිද? මේක තියෙනවා YouTube එකේ අපේ SKPD Institute YouTube එකේ channel එකේ තියෙනවා බලන්න. හරිද? ඒකෙදි මම මේක ගොඩාක් ගැඹුරු පැහැදිලි කරා. දැන් අපි කතා කරලා තියෙන සරලව ක්ෂමතාවය කියන්නේ මොකද්ද? ක්ෂමතාවය කියන්නේ කාර්ය බෙදීම ශක්තිය. කාර්ය බෙදීම ගත වූ කාලය. කාර්ය බෙදීම ගත වූ කාලය. දැන් උදාහරණයක් විදිහට මම මෙන්න මේ මොකද්ද ඩස්ටර් එක අරගෙන මෙන්න මේක මකනවා. හරි මම කාර්යයක් කරනවා. මම මෙතන ඉඳන් ඩස්ටර් එක මම මෙන්න මෙතෙන්ට යවනවා. අන්න ඒක යවන්න කොච්චර කාලයක් ගියාද? හරි තප්පරයක් විතර යනවා නේද? අන්න ඒ කාර්ය බෙදීම ඒක ගතව කාර්ය තමයි ක්ෂමතාවය කියන්නේ. හරිද? කාර්ය වලින් එක මොකක්ද? ජූල් නේද? ජූල්. තව එක කීපයක් තියෙනවා. ප්‍රධාන එක තමයි ජූල්. ජූල් නිව්ටන් මීටර් තව මොකද්ද? මෙහෙම එකක් තුත් තියෙනවා නේ. kg m නිව්ටන් මීටර කියන්නේ මොකද්ද? kg m නිව්ටන් කියන්නේ kg ms වින දෙක. වැඩි කිරීම මීටර කියන්නේ m. ඒකට මොකද්ද? kg m වර්ග. හරි. kg m වර්ග s වින දෙක කියන එකකුත් තියෙනවා. හරිද? නිව්ටන් මීටර කියලා එකකුත් තියෙනවා. හරි මේකක් කරන්නේ මේ මෙතනදී අපිට වැඩක් නැහැ ජූල් කියන එක. මොකද උත්තර දීලා තියෙන්නේ මේ වගේ. උත්තර දෙලා තියෙනවා බොට් තප්පර කියන. හරිද? තප්පරේට බොට්.
හරිද? ජූල් තප්පරේ ජූල්. හරිද? එහෙම නෙමෙයි. වොට් කියන්නේ සමදාම වෙන එකක් තමයි. ඒ වුණාට වොට් තප්පරේ නෙමෙයි. නිකන් තනි වොට් එක විතරයි. හරිද? එතකොට මේකගේ තමයි JS වෙන එක. තප්පරේ ජූල් කියන්නේ. හරිද? ඒක තමයි මේ ප්‍රශ්නේ උත්තරය. හරි. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නේ මම දැන් මම හිතනවා පාස් වෙමුක්කේ ඇති කියලා. තුන්වෙනි ප්‍රශ්නේ ගත්තාම ඊටම සරල ප්‍රශ්නයක් මේක මේක අමාරු වගේ දැක්කම එකපාරට දෙන්න පුළුවන් ඒනවනම් හරියම ලේසිම ප්‍රශ්නයක්. හරිද? අහන්න පුළුවන් ලේසිම ප්‍රශ්නයක් මේක. හරිද? මේ අයිට්‍රොපීල් දීලා වැඩි නිකන් ඉක් කරලා අපිට නිකන් දැක්කම බයි දැන් තත්ත්වයට ආවන් තියෙන්නේ. ඒනවනම් හරියම ලේසිම ප්‍රශ්නයක්. මෙන්න මේ අනුවට කියන නම මොකක්ද? මේක අයිසෝපීල් නේ. හයිඩ්‍රෝකාබන් පාරමිත ඉගෙන ගන්න. මෙන්න මේ අයිසෝපීල් අණුවරක පරමාණු සංඛ්‍යාවක් තියෙද? කීයද පරමාණු සංඛ්‍යාව? මේ තියෙන එක මේ කීයක් තියෙනවද කියලා අහන්නේ. මේ කාබන් CH කියලා දෙකක් තියෙනවා. CHOH තියෙනවා. හරිද? මේක එක ගණන් කරන්න. ඇතුලේ තියෙන ඇත්තට සාලියෝගුපේ ඉතිසකුටි ගණන් කරනවා. හරිද? කීයක් තියෙනවද? කාබන් දෙකක්. හරිද? හයිඩ්‍රජන් 1 2 3යි. හරිද? එතකොට මේ සම්පූර්ණ මේක දෙකක් තියෙනවා. එතකොට මෙතන හයිඩ්‍රජන් 3යි කාබන් 1යි ඔක්කොම පරමාණු 4යි. ඒක දෙකකින් මේ දෙකන්නේ. දෙකකින් වැඩි කරාම මේ දෙකටම පොදුවනේ. මේ දෙකකින් වැඩි කරාම 8යි. ඊට පස්සේ මෙතන 1යි 9යි 10යි 11යි 13යි. නේද? පරමාණු 3. ආ. 10යි පරමාණු. හරි. ඔන්න ඔච්චර උත්තරේ. හරි. හරි. ඊළඟ හතරේ ප්‍රශ්නේ මොකක්ද? හතරක් තියෙන ප්‍රශ්නයක්. ශාක පත්‍ර තුළ නිපද වෙන ආහාර දිහෙක පුරා පරිවාහණය කරන පටකය මොකක්ද? අපේ තියෙන්නේ මොකද්ද? පටක වර්ග ටික මොනවද? හරිද? සරල පටක, සංකීර්ණ පටක. හරිද? සංකීර්ණ පටක. සරල පටක මොනවද? සරල පටක කියන්නේ එක සයිඩ් වර්ගයක් විතර ඇති. මොනවද? මුදුස්තර, මුල් කියලා දාමු. තුල කෝණාස්තර, අනිත් එක දුරස්තර නේද? සංකීර්ණ පටක දෙමු මොකද්ද? සංකීර්ණ කියන්නේ එකිනෙකට වෙනස් සයින වර්ග කීපයකින් හැදිලා තියෙනවා. හරි මොකද්ද? ශෛලම ක්ලෝයම්. කියන්න බලන්න සයිල වෙනස් පටක වර්ග හතර මොනවද? වාහකාද. වාහකාද කියලා එකක් තියෙනවා. වාහිනී කියලා එකක් තියෙනවා. හරි සෛලමීය තන්තු සෛලමීය මුදුස්තරය. ක්ලෝයම් දෙන්නේ මොනවද? පෙනේර නල සෛල සහචර සෛල හරිද මොකද්ද? තන්තු මුදුස්තරය. තන්තු මුදුස්තරය දෙකම තියෙනවා. තන්තු මුදුස්තරය. තන්තු මුදුස්තරය. මේකේ ක්ලෝයම් වලදී තන්තු වලක් ගන්න ක්ලෝයමීය තන්තු හරිද? මුදුස්තරය කියන ක්ලෝයමීය මුදුස්තරය. හරි ශෛලමීය ශෛලමීය තන්තු ශෛලමීය මුදුස්තරය. හරිද? එතකොට මේ දෙක තන්තු මුදුස්තරය දෙකටම පොදුයි. හරිද? වෙනස් වෙන්නේ මොනවාද? වෙනස් වෙන්නේ මේ මුදුස්තරේ. හරි වෙනස් වෙන්නේ මොනවාද? වෙනස් වෙන්නේ මේ ශෛලමීය වාහක වාහිනී ක්ලෝයමීය පෙනෙනන සාධක. හරිද? එතකොට මේකේ මොකද මේ කෘත්‍යය? මේකේ මොකද ප්‍රධාන කෘත්‍යය? ජලය පරිවහනය. මේකේ මොකද? මේකේ ආහාර පරිසංක්‍රමණය. හරි මේක ඊට අමතරව සංද්‍රාණ කෘත්‍යකුත් ඉදු කරනවා. මේ ශක්තියත් ලබා දෙන්න මේ වගේ. හරිද? ඔන්න ඔච්චරයි. මොකද්ද? මේවා මේ නිකන් ඒක අමතර කතා කිව්වේ. හරි විද්‍යා සිලබස් එකේ මොකද ඒක අලුත් කොට රිවයිස් කරන්න ඕන. මොකද්ද? මේ ආහාර පරිවහනය මොකෙන්ද කරන්නේ? ආහාර පරිවහනය කරන්නේ ක්ලෝයින්. හරි? හරි. ඊළඟ ප්‍රශ්නේ පස්වෙනි එක. හරි? පස්වෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ ගානේ වස්තු දෙකක් එකිනෙක පිළිමැදීමෙන් එක් වස්තුවකට ධනවගුරු ලැබීමේදී අනිකට සංක්‍රමණය වන්නේ මොකක්ද? එකකට ධන එනවා නම් අනිකට යන්නේ මොකක්ද? ඍණ. ඍණ ආරෝපණය කියන්නේ මොනවද? ඉලෙක්ට්‍රෝන. ධර්මනේ ධන ආරෝපණය කියන්නේ ප්‍රෝටෝන. ඍණ ආරෝපණය කියන්නේ ඉලෙක්ට්‍රෝන. හරිද? එකක් පිළිමැදින්නේ අනිත් එකට ධන ආරෝපණය වෙනවා නම් හරිද? අනිත් එකට අනිවාර්යෙන් ඍණ ආරෝපණය මොකද මේ ධනට විරුද්ධ එක ඍණනේ. ධන එනවා කියන අනිත් පැත්තට යනවා ඍණ. හරිද? ඒක ඍණ කියන්නේ මොනවද? ඉලෙක්ට්‍රෝන. හරි එක්කනේ
හරි. එතකොට උත්තරේ මේක ඉලෙක්ට්‍රෝන උත්තරේ. ගැටළු උත්තරේ එක. හරි ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන තමයි. හරි. හරි අනේ සරලව ගන්න උත්තර. හරි. අංක හරි කියලා ඉගෙන ගන්න ඕන. 5 minutes last. Five minutes ना हुआ. පිළිවෙලින් ආම්ලික ඔක්සයිඩයක් උභයගුණී ඔක්සයිඩයක් හා බාස්නීය ඔක්සයිඩයක් වන්නේ මින් කුමක්? බලන්න ඕන ආවර්තක පාඩම හරිද? මම එදා කරා ආවර්තක පාඩම හරියට ගිය සතියේ කරේ. හරිද? ආම්ලික ඔක්සයිඩයක් උභයගුණී ඔක්සයිඩයක් සහ බාස්නීය ඔක්සයිඩ්. හරිද? ආර්තාවක් මේ පැත්තට මේ පැත්තට. හරිද? දකුණේ සිට වමට යද්දී මොනවද වෙන්නේ? හරිද? ඔක්සයිඩය ගෙලින්ම බාෂ්පීකතාවයෙන් ඉඳන් ආම්ලිකතාවයට ළඟා වෙනවා නේද? හැබැයි මෙතන අල්ලගන්න එකක් තියෙනවා මම එදා ඉඳන් කිව්වා මේක අනිවාර්යෙන් MCQ එකට අහන ප්‍රශ්නයක් කියලා වැඩිපුර අහන ප්‍රශ්නයක් කියලා. හරිද? ඒකේ ඕගලන් තියෙන්නේ ඒ කියන්නේ ඔක්සයිඩ්. ඒ කියන්නේ ආවර්තනයක් වෙච්ච මුල්ද්‍රව්‍ය සාධන ඔක්සයිඩ්. හරිද? විශේෂයෙන් මේක ගන්න 1 2 3 තුන්වෙනි ආවර්තයේ මුල්ද්‍රව්‍ය. හරිද? තුන්වෙනි ආවර්තයේ මුල්ද්‍රව්‍ය හදන මේ ඔක්සයිඩ් වල ආම්ලිකද බාෂ්පීකද කියලා ඔයාලා මතක තියාගන්න. හැබැයි මේ ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ මේක මේ මෙහෙට මෙහෙට දකුණේ ඉඳන් අපිට යද්දී මොකද්ද වෙන්නේ? හරිද? මොකද්ද වෙන්නේ? මේ පැත්තෙන් දකුණේ ඉඳන් අපිට කෙලින්ම ආම්ලිකතාවය වැඩි වෙනවා. මේ පස් කමඩක් ගත්තා මෙහෙන් අපිට. ඕක හැබැයි අම්ලපක්ෂ වෙක් කරන මැද්දේ ඉන්න යාළුවෙක් කවුද? හරිද? ඔක්සයිඩ් කිව්වම මොකද? ඇලුමිනියම් ඔක්සයිඩ් නේ. මෙන්න මෙයා දෙකට වුණා. හරිද? එයා මොකද්ද? එයා උභයගුණී. එහෙනම් කියන ලස්සන නම උභයගුණී. හරිද? එයා උභයගුණී. එතකොට එයාගෙන් අනිත් පැත්ත එයා මෙහෙම ගත්තොත් එයාට දකුණු පැත්තේ ඉන්න කට්ටිය බාස්මිකයි අනිත් පැත්තේ කට්ටිය ආම්ලිකයි. හරිද? එතකොට මේගොල්ලෝ අහන්නේ ආම්ලික උභයගුණී සහ බාස්මික. හරිද? එතකොට අපිට ඇලුමිනියම් මොකද්ද ඔක්සයිඩ් කියන එක මැද තියෙන උත්තරේ බලන්න. උත්තර දෙකක් තියෙනවා. හරිද? මොකේද? පළවෙනි උත්තරේ තියෙනවා සල්ෆර් ට්‍රයිऑක්සයිඩ්, ඇලුමිනියම් ඔක්සයිඩ්, මේ සිලිකන් ඩයොක්සයිඩ්. අනිත් එක සල්ෆර් ට්‍රයිऑක්සයිඩ්, මේ ඇලුමිනියම් ඔක්සයිඩ්, මැග්නීසියම් ඔක්සයිඩ්. හරිද? එතකොට අන්න බලමු. හරි කොහෙද මේ බාස්මික වෙන්නේ ආම්ලික අණු. හරිද? එතකොට මේ පැත්ත. මෙයාට දකුණු පැත්තේ මේ අතර ගත්තොත් මෙයාට දකුණු පැත්තේ ඉන්නේ කවුද? හරිද? මුලින්ම මතක ගත්තොත් සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම් ඊට පස්සේ කවුද? ඇලුමිනියම් මොකක්ද අනිත් එක? හරි සිලිකන් නේ. සිලිකන්, සල්ෆර්, ෆොස්ෆරස් මොකක්ද? අපි ලියමු බලන්න. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින් ලාගන්න ඔන්න සෙට් එකේ ඉන්නේ. අන්න සෙට් එකේ අපිට ආගන්න ඕනේ ඔක්ටෝවල් එක. දැන් සාමාන්‍යයෙන් ගේම මේ අන්තිමට එකතු වෙලා මේවා හදන්නේ මුද්‍රව්‍ය සල්ෆර් එක හදන්නේ නැහැ. මේ සෙට් එකේ කවුද? මේ ඇලුමිනියම් නම් මෙතන ඇලුමිනියම් මෙහා පැත්තේ මැග්නීසියම් වයි සෝඩියම්. හරිද? මේ පැත්තේ සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්. එතකොට කවුද? උත්තරේ. එතකොට යාන අනිවාර්යෙන් මේ පැත්තේ ඉන්න කට්ටිය මොනවාද? මේ පැත්තේ ඉන්න කට්ටිය බාෂ්පික වෙන්න එපා. අනිවාර්යෙන් මේ පැත්තේ ඉන්න කට්ටිය බාෂ්පිකයි. එතකොට කවුද මේ පැත්තේ ඉන්නේ කියලා? මැග්නීසියම් ඔක්සයිඩ් නේ. මේ පැත්තේ ඉන්නේ කියලා? මේක හරියට සල්ෆර් ට්‍රයිऑක්සයිඩ්. හරි. මෙයා ආම්ලිකයි. හරි. මෙයා ආම්ලිකයි. අන්න හරි. දැක්කනේ? ඔන්න ඔක තමයි උත්තරේ ගන්න. හරිද? ආර්තාවගේ මතක තියාගන්න ඕනේ ආර්තාවගේ විචලනයන් ටික. ආර්තාවගේ හොයාගන්න පුළුවන් ඒ වගේ දේවල් ටික. හරි. නාගරවන් නෝට් එක කම්පියුටර්. හරි. හරි. අපි යමු ඊළඟට 7 වෙනි ප්‍රශ්නෙට. 7 වෙනි ප්‍රශ්නේ ගන්න මොකද්ද? ශාක ශෛලයක ඇති අධිවී ව්‍යුහයක් ලෙස හැඳින්විය හැක්කේ මේ අතරින් කුමක්ද? හරි. ශාක ශෛලයක අධිවී ව්‍යුහය. හරි මොකද්ද? ශාක ශෛලයක අධිවී ව්‍යුහය.
අජීවී ව්‍යුහ. අජීවී ව්‍යුහ කියන්නේ මොකද ජීවී ලක්ෂණ පෙන්නන්නේ. හරිද? මොකක්ද අජීවී ව්‍යුහ? හරි ජීවී ලක්ෂණ පෙන්නන්නේ. හරි ඒ කියන්නේ වර්ධනය ඒ වගේ අර ජීවිත ලක්ෂණ මේ ඒ වගේ දේවල් පෙන්නන්නේ. මොකක්ද? ප්ලාස්මා පටලය නෙමෙයි. ප්ලාස්මා පටලයෙන් කෘත්‍යයන් ටිකක් කරනවා. ප්ලාස්මා පටලය මේ ඒකේ හරහා ද්‍රව්‍ය හුමාර වෙනවා. ඒ වගේ දේවල් ටිකක් රයිබෝසෝම් වලින් ප්‍රෝටීන් සංශ්ලේෂණය කරන්න දොඩ කෘත්‍යයන් වෙනවා. පරිවෘත්තීකරණය සිද්ධ කරනවා. හරි පරිවෘත්තීකරණය සිද්ධ කරන්නේ නැති එක. හරි එතකොට ගොල්ගිතේ ඒකත් කරන්නේ සාගීයන් ද්‍රව්‍යයන් නිපදවනවා වගේ පරිවෘත්තීකරණය කරනවා. ආයෙ උනාට මොනවද? සෛල විත්‍ය යාන පරිවෘත්තීකරණය සිද්ධ කරන්නේ නැහැ නේද? එයා ඒව කරන්නේ එයා සාක්ෂයිලට ආරක්ෂා දෙනවා වටේ එයාගේ මේ සාක්ෂයිලේ වටේ හැඩය පවත්වා ගන්න දායක වෙනවා. හරිද? ඒත් එයා පරිවෘත්තීය කියන්නේ කරන්නේ. ඒකට අපි කියන එක අජීවී විරෝයක් කියලා නේ. හරි. ඒකට සාක්ෂයිලේ අජීවී විරෝ තමයි සෛල විත්‍ය. අපි අර 8 වෙනි ප්‍රශ්නෙට එනවා. හරි. එන්න මෙහෙම රූපසරණක් තියෙනවා. ඔන්න එනවා ජීවීන්ගේ විවිධත්වය කියන පාඩම. හරිද? ජෛව ලෝකයේ කියන පාඩම 10 විතර ඉගෙන ගන්න. ඔන්න එකක් තියෙනවා. රූපසරහනේ දක්වන නාඩි විඤ්ඤාසයේ ප්‍රත්‍යසරණ ශාකික තවත් මුඛ්‍ය ලක්ෂණයක් මොකක්ද? මොකද්ද මේ නාඩි විඤ්ඤාසය? අග්ගාර දෙකක් පේනවනේ. සමාන්තර නාඩි විඤ්ඤාස. සමාන්තර තියෙන මොකේද? ගණන් කරලා දැක් කිව්වම මතක් වෙනවනේ. හැමදාම කන දෙයි මේ පොල් ගහ. පොල් ගහේ පොල්ලක්ද මොකද්ද? සමාන්තර නාඩි විඤ්ඤාස. පොල් ගහ කියන්නේ මොකද්ද? පොල් ගහ යතු බෙදිලාද නැහැ. හරිද? ඒතකොට පොල් ගහ මොකද්ද? පොල් ගෙඩිය දෙකට පොල් ගෙඩිය අපිට දෙකට බලන්න පොල් ගෙඩිය බීජපත්‍ර දෙකක් නැහැනේ වෙන වෙන්නේ. ඔය අඹ ගෙඩිය වගේ කජු ගෙඩිය වගේ ලස්සනට වෙන් වෙන බීජපත්‍ර දෙකක් තියෙනවද නැහැ. හරිද? එතකොට පොල් ගෙඩිය මොනවද? පොල් ගෙඩිය ඒක බීජපත්‍රයේ සාගරය. හරිද? ඒක බීජපත්‍රය. නේ? මේක ඒක බීජපත්‍රයේ සාගරය. හරිද? ඒක බීජපත්‍රයේ සාගරයක තව ලක්ෂණ මොනවද? අපි බලමු. ඔන්න බලමු දැන් ලක්ෂණ ටික නගලා මතක් වෙන්න. හරිද? මුදුන් මූල පද්ධතියක් තිබෙන්නේ නැහනේ. හරිද? ඔයගොල්ලෝ මේ ගලවලත් නේ ගෙදරදී මේ මොනවා තනකොළ ගහේ තියෙනවා දිගට මුදුන් මූල. නැහනේ. තන්තු මූල පද්ධතිය තමයි තියෙන්නේ. හරිද? අතු බෙදෙන කලක් තිබේ. අතු බෙදෙන කලක් නැහැ දැන් මම ඊකට කලින් කිව්වා පොල් ගහේ කලක් නැහැ අතු බෙදෙච්ච. හරි ඊළඟ එක බීජය තුල එක් බීජ පත්‍රයක් තියෙනවා. අන්න බීජය තුල එක් බීජ පත්‍රයක් තියෙනවා. ඔය කජු එක වගේ ලස්සන දෙකක් නැහැනේ පත්‍ර දෙකක් එකයි තියෙන. තනි කර එක පොල් ගෙඩියක් තියෙන්නේ. පොල් ගෙඩිය මතකයි. හරිද? එතකොට හතරවෙනි එක චතුරාංග හා පංචාංග පුෂ්ප නැහැ. පංචාංගයේ කියන ත්‍රිාංග පුෂ්ප ලක්ෂණන්නේ චතුරාංග පංචාංග පුෂ්ප නැහැ. එතකොට උත්තරේ තමයි ඒක බීජ පත්‍රයේ බීජයේ එක් බීජ පත්‍රයක් පමණක් තියෙනවා. ඒකට මේක ඒක බීජ පත්‍රයේ ශාකයක මොකද්ද? පත්‍රයක්. ඔය ටිකට අග්ගාල මතක් වෙන ලක්ෂණය. එතකොට මොකද්ද මේ ද්විබීජ පත්‍රය ශාකීය පත්‍රය? ද්විබීජ පත්‍රය මොකද්ද? දැන් බෝගහේ දැන් බෝකොලේ වගේ මතක් වෙන්න ඕනේ නේ. මොකද ජාලාව. ඔන්න ඔහොම තියෙන්නේ නේ. ජාලාව. මේ මොකද්ද? ජාලාව නාඩි විඤ්ඤාසය. මේක දිවි බීජ පත්‍රය. හරි. ඔන්න ඔය තමයි වෙනස. හරි. අපිට ආව බලන්න 9 වෙනි ප්‍රශ්නේ. තමයි. විද්‍යුත් චුම්බක තරංග හා සම්බන්ධ පහත් ප්‍රකාශයෙන් අසත්‍ය වන්නේ කොහොමද? හරිද? විද්‍යුත් චුම්බක තරංග ශක්තිය සම්ප්‍රේෂණය කරයි. ශක්තිය සම්ප්‍රේෂණය කරනවානේ සූර්යාගේ ඉඳන් පෘථිවියට ශක්තියනේ මොකද? විද්‍යුත් චුම්බක තරංග පහ. රික්තකයේදී 3 වැඩි කියමු 18යි ms වෙන්නේ. ඔව්. නේ ආලෝකයේ වේගයෙන් ගමන් කරන්නේ. ඒකත් හරි. හරිද? ශක්තිය හරි. හරි. මේ 3 සහ මෝල් කියන උත්තර දෙක තමයි ඒකට දීලා. හරි. ආයනික සංයෝග පිළිබඳ සත්‍ය වන්නේ මේ අතරින් කොහොමද? හරි. ඝන අවස්ථාවේදී විදුලිය සංඥානය කරයි. සත්‍යය වහන්නේ සත්‍යය. හරි. ඝන අවස්ථාවේදී විදුලිය සංඥානය කරයි. ඝන අවස්ථාවේදී විදුලිය සංඥානය කරන්නේ. හරි නෑනේ. විලීන අවස්ථාවේදීනේ විලීන ප්‍රොඩක්ට් දැන් අපි කරන්නේ මේ ආයනික සංයෝග සෝඩියම් නිස්සාරණය ගන්න. සෝඩියම් ක්ලෝරයිඩ් විලීන ක්ලෝරයිඩ් එකෙන් ගන්න විලීන අවස්ථාවේ තමයි විද්‍යුත් සංශ්ලේෂණය කරන්නේ. ඒක පළවෙනි එක වැරදි.
සියල්ලම ඉතා හොඳින් ජලයේ තියෙනවා. සියල්ලම අන්න ඒක. සියල්ලම හොඳින් තියෙනවා. දුරු දිය වුණාට අපි හැම එකම තියෙනවා. නෑ හැම එකම තියෙන්නේ. සියල්ලම කියන්නේ. බොහොමයක්. තාපාංකා ද්‍රවාංක කියලා එකක්. ඒක හරි තාපාංකා ද්‍රවාංක එකක් අනිවාර්යෙන් පිටලා මොකද සෝඩියම් ක්ලෝරින් වලේ තියෙන අයනික බොන්ඩ් එකේ හින්දා සෑහෙන තාපාංකා ද්‍රවාංක වැඩි. විලීනාවස්ථාවේදී විද්‍යුත් සරණය නොකර. අන්න වැරදි විලීනාවස්ථාවේදී අංගණය කරන්නේ. මතක සෝඩියම් විස්තරණය මතකයි විලීන ක්ලෝරයින් එකෙන් තමයි අපි ගන්නේ විද්‍යුත් විච්ඡේදනය කරන්නේ. විද්‍යුත් විච්ඡේදනය කරන්න අනිවාර්යෙන් විද්‍යුත් සංඥාවක් තියෙන්න ඕනේ. හරි. ඒක උත්තරේ මොකද්ද? ඒක උත්තරේ තුන. උත්තරේ තමයි තාපාංක හා ද්‍රවාංක ඉහළ. ද්‍රවාංක ඉහළ. හරි. මේක තමයි. මොනවාද? අයනික සංයෝග බල. කොළඹ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගීන් වෙන පුද්ගලයෙකු පහක් වෙන රෝග ලක්ෂණ දක්වන ලැබේ. කැස්ස සමග රුධිරය පිටවීම. හරි කැස්ස සමග රුධිරය පිටවීම ශරීරයේ පරාඩු වීම අධික වෙනස. මොකක්ද උත්තරේ? හරි කැස්ස සමග රුධිරය පිට වෙනවා නම් ශරීරයේ පරාඩු වෙනවා නම් අධික වෙනස. කැස්ස සමග රුධිරය පිට වෙනවා කියපු ගමන් ආට මතක් වෙන්න ඕනේ ශරීරයේ පරාඩු වීම ඔක්කොම ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ. හරිද? ක්ෂය රෝගය අධික වෙනස. හරිද? ක්ෂය කියන්නේ බැක්ටීරියා රෝගයවල මතක ටික සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන් හරියට බෙහෙත් ගත්තොත් එහෙම. හරිද? බැක්ටීරියා ආසාදනයේ රෝගයක්. මේ ලේ පිට වෙනවා, රුධිරය පිට වෙනවා, ශරීරයේ පඩාඩු වෙනවා. ඒ වගේම අධික විදුලි සැප. හරි. උත්තරේ තමයි ක්ෂය රෝග. හරි. දොස්තරින් නම්බර් බාහිර පරිපථයක දැක්වෙන ඊතලෙන් නිරූපණය කරන දිශාවට ගමන් කරනු වේ. මෙන්න මෙහෙම සර්කිට් එකක් තියෙනවා. සරල සිංක් ඔබ දාපු සරල පුරුෂයක් තියෙනවා. දැන් මේ ඉඳන් මෙහෙට ගමන් කරන්න මොනවද කියලා මේක සිංක් එක මේක කොපර් එක නේද? මේක කොපර් එක. හරිද? මේ ඉඳන් මෙහෙට ගමන් කරන්නේ මොකද්ද කියනවා? මොකද්ද? මේ ඉඳන් මෙහෙට යන්නේ. මොකද වෙන්නේ සිංක් තාඩුව දිය වෙනවානේ. ඔන්න මතක් වෙන්න ඕනේ. සිංක් තාඩුව දිය වෙනවා කියන්නේ සිංක් තාඩුව දින මේ ඉලෙක්ට්‍රෝන ටික අනිත් පැත්තට යනවා. හරිද? මොකද්ද වෙන්නේ? සිංක් එක මොනවද ගමන් කරන්නේ? ඉලෙක්ට්‍රෝන. මේ ඉඳන් මෙහෙට යන්නේ මේ ඉලෙක්ට්‍රෝන යන්නේ. ඉලෙක්ට්‍රෝන යන්නේ. බාහිර පරිපථයේ දැක්වෙන මේක මේ 12 වෙනි ප්‍රශ්නේ ධාතු නිරසෙත් ඒකෙන්මයි නාන්නේ. ධාතු මොකක්ද? ධාතු මොකක්ද ආදී? බාහිර පරිපථයක් දැක්වෙන ඉතරෙන් කෝෂයේ සිදුවන කැතෝඩ් ප්‍රතික්‍රියා. කැතෝඩේ මොකද්ද? හරිද? කැතෝඩේ මොකද්ද? කැතෝඩේ වෙන මේකනේ. මේක කැතෝඩේ මේක ඇනෝඩේ. ධනාග්‍ර සම්බන්ධ ඉලෙක්ට්‍රෝන ඇනෝඩේ ඍණාග්‍ර සම්බන්ධ ඉලෙක්ට්‍රෝන කැතෝඩේ. හරිද? කැතෝඩේ ඇනෝඩේ ඉඳන් කැතෝඩේ තමයි ඉලෙක්ට්‍රෝන යන්නේ සරලවම. හරිද? එතකොට ඒකෙන් මොකද්ද වෙන්නේ? සිංක් තාඩුව දිය වෙනවානේ. ඇනෝඩේ සිංක් 2++ දෙකයි ඉලෙක්ට්‍රෝන විදියට සිංක් තාඩුව දිය වෙනවා. හරිද? මේ සිංක් තාඩුව දිය වෙනවා. මේක මොකද්ද? මේක ඇනෝඩේ ප්‍රතික්‍රියාව. කැතෝඩේ අනික මේ ඉලෙක්ට්‍රෝන ගන්න ඕන. හරිද? ඉලෙක්ට්‍රෝන ගන්න ඕන. ඉලෙක්ට්‍රෝන මේකේ ජලයනේ. ජලීය ද්‍රවණයේ තියෙන ජලයේ ඉන්නවා. හරිද? H+ අයන ඉන්නවා. H+ අයන ගන්නවා ඉලෙක්ට්‍රෝන ගන්න. මේක මේ ඉලෙක්ට්‍රෝන දෙක යාලා තක් කරලා ගන්න. යාලා මේ ප්‍රබල ආම්ලිකයි යාලා ගන්න ක්ෂණික මේ. හරිද? H+ කියන්නේ මොකක්ද? ඒක කම්ඩක් දාගෙන හයිඩ්‍රජන් වායුව පිට කරනවා. හරිද? ඔක තමයි කැතෝඩ්. හරි? ඔය තමයි කැතෝඩ් ප්‍රතික්‍රියාව. අර කැතෝඩ් ප්‍රතික්‍රියාව මේක කැතෝඩ් ප්‍රතික්‍රියාව. මේ ගන්න ප්‍රතික්‍රියාවේ ඉලෙක්ට්‍රෝන දෙක ගන්න. මෙහෙට මේ ඉලෙක්ට්‍රෝන ගියා. ඉලෙක්ට්‍රෝන දෙක මෙහාට. හරි? හරි. මම හිතුවා ලියන්න නැති කියලා. 10 වෙනි ප්‍රශ්නෙට මොකද?
ආලෝක වර්ධනය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. ආලෝක වර්ධනය ආලෝක වර්ධනය වන්නේ විලංගතර මාධ්‍යයට ගාන්තර මාධ්‍යයට ලෙස ගමන් ගන්නා විටදී. හරිද? ආලෝක වර්ධනය සිදුවන්නේ විලංගතර මාධ්‍යයට ගමන් කරන විටදී පමණි. වැරදීනේ. ගහන ඉඳන් විලංගත තියා එකෙන් විතර මොකක්ද? ජලය වාතය ගමු. මේකේ ගහන මාධ්‍යය මොකක්ද? ගහන මාධ්‍යය මේකනේ. වාතය කියන්නේ විලංග මාධ්‍ය. හරිද? ඊටලා කියන්නේ මොකක්ද? සොෆ්ට් එක. හරිද? මේක හයිය ටිකක් අර අංශු දෙක ගන්න තියෙන්නේ මේක අංශු ටික ඈතින් තියෙන. සාපේක්ෂව ගන්න. මෙතන ගන්න ධනයක් තිබ්බනම් බිඳුව තිබ්බනම් ඒක ගන්න වෙනවා. අංශු ළඟින් තියෙන මාධ්‍ය. හරිද? ඒක මොකක්ද විරල. මේක මෙහෙන් මෙහෙට ගියත් නැවෙනවා. මෙහෙන් මෙහෙට ගියත් නැවෙනවා. වර්ධනය වෙනවා. මෙහෙන් මෙහෙට ගියත් මේ නැවෙනවා. අරහින් අරහෙට ගියත් වර්ධනය වෙනවා. හරිද? කොහෙන් කොහෙට ගියත් මේක නැවෙනවා. හරිද? එතකොට ඒක වැරදි පළවෙනි. හරිද? එතකොට දෙවෙනි එක බලමු. ආලෝක වර්ධනයේ හේතු වන්නේ මාධ්‍යයේ ආලෝක වේගය කියන වෙනස. අන්න හරි. අපි මාධ්‍යයේදී ආලෝක වේග වෙනස් නේ. ආලෝක වෙන මේ මාධ්‍ය වෙනස්. මොකද මාධ්‍ය අංශු කියන විදිය වෙනස්. දැන් ජලාණුවක් ගත්තාම ජලය ගත්තාම මේ අංශුවම ළඟ ළඟ තියෙන්නේ. බොරු බොරු විදියට. හරි. වාතය ගත්තාම මේ අංශු ඈත ඈත තියෙනවා. ඉතින් අංශු ඈතින් ළඟ කියන එක මෙන්න මේ ආලෝක වෙන ගමන් මාර්ගයට බලපාන. හරි. එතකොට අනිවාර්යයෙන්ම මොකද්ද? මේ මාධ්‍යයේ ආලෝකයේ කියන වේගය කියන වෙනස් වීම. හරි. ඒක තමයි ආලෝක වර්ධනයේ කියන්නේ. වර්ධනයේදී ආලෝක සංඛ්‍යාත නැහැ. ආලෝක සංඛ්‍යාතය වෙනස් වෙන්නේ සංඛ්‍යාතය නියත. හරි ආලෝක සංඛ්‍යාතයම මාත්‍යින් හේන බලනවා කියලා පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. හරි. ඒකට උත්තරේ තමයි 2. B පමණයි. හරි. ඔයගලට හොඳ ගානක් තියෙනවා. පොළොව මැදදී ගුරුත්වාකර්ෂණය පෘථිවිය. පෘථිවියේ මොකද්ද? 10 ms එක. හරිද? සඳ මැදදී පොළවේ වෙන 6න් එක. ඒ කියන්නේ මේ 10 ms කියන එක වගේ ගුරුත්වාකර්ෂණයක මොකක්ද මේකෙන් 6න් එක. හරි. හරි කදේදී ඔකෙන් 6න් එක. එතකොට අපි අහනවා නිව්ටන් හැටක වස්තුවක බර සඳ මැදදී කොහොමද? හරිද? නිව්ටන් හැටක් කියන්නේ මොකක්ද? හැටක බර කියන්නේ කොහොමද? බර කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වාකර්ෂණයනේ. මේකට කරාර මම චලිතය මේකෙදි චලිතය බලය හා මොකද්ද මේ ශක්තිය ගැටලුවකදී මේකත් කරා ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වාකර්ෂණය. හරිද? එතකොට බර අපි මේ දන්නේ නැහැ. දැන් බර මෙතන 60යි නා. හරිද? මෙතන අපි බර දන්නේ n කියලා ගමු. m ගුරුත්වාකර්ෂණය 10 වෙලා තමයි. හරිද? ගුරුත්වාකර්ෂණය 10යි. හරිද? m කියන්නේ 10 නේ පෘථිවියේදී බර. එතකොට පෘථිවියේදී මේක එතකොට පෘථිවියේ බර කියන්නේ ගුරුත්වාකර්ෂණය. හරිද? එතකොට මේක අපි බර හොයාගන්න පුළුවන්. ඉතින්හන්ද මේ බලය ස්කන්ධයෙන් මේක වැඩි කරලා හරිද? අපි ඉස්සෙල්ලා මේක අහන සංදි වල කීයද කියලා. හරිද? ඊළඟට අපි මුලින්ම මේකේ ස්කන්ධය හොයාගන්න. ස්කන්ධය කියන්නේ සමානයි කිලෝග්‍රෑම් 6. හරිද? ඔන්න කිලෝග්‍රෑම් 6. එතකොට සංදේදී බර හොයන්න මොකද වෙන්නේ? සංදේ බර. සංදේදී බර. සංදේදී බර. සංදේදී බර කොහොමද වෙන්නේ? එකක් දෙන්නේ. එතකොට මේ m එක වෙනස් වෙන්නේ නැහැ. m යි. සංදේදී ගුරුත්වාකර්ෂණය මොකක්ද? මෙන්න 10 වගේ තමයි. එතකොට කියන 10කට වෙනවා. ඒක නේද? ඒක තමයි. නිව්ටන් තමයි. ඔන්න ඔතන. මෙතන උත්තරේ. හරි. ඊළඟ ප්‍රශ්නේ කියව පහත දැක්වෙන ලක්ෂණ අතරින් පෘෂ්ඨවන්ති සත්කාණ්ඩයකට ආවේශම් විවේදයන් පමණක් පොදු ලක්ෂණය කුමක්ද? හරි. ඔන්න දැන් ආයෙ එනවා මේක. හරි. මේක මානසික ප්‍රශ්නයක්. හරි. මොන කන්ටි ලියා ගන්නවා? හරි. අයවල 10 වෙනි ප්‍රශ්නේ කොහොමද ඉන්නේ? හරි. මොකද 10 වෙනි ප්‍රශ්නේ අපි මොකද්ද? ආවේශා මෙමාලියා වංශ දෙකට පොදු ලක්ෂණ. මොකද අචලතාවය. ඒ කියන්නේ මොකද්ද? පරිසරයේ උෂ්ණත්වය වෙනස් කරනවා ශාරීරික උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැති එක. අනිත් එක කුමන හත්ක හරිද? ඔය දෙක තියෙන්නේ මේගොල්ලන්ට විතරයි ඈ. හරි. 10 වෙනි ප්‍රශ්නේ බලමු. පහදද ලෝක පිළිබඳ සත්‍ය ප්‍රකාශය මිත්තුමක්. බෞද්ධරයේ මුද්‍රමේ ලෝකවි. හරිනේ.
අවස්ථාවක් ගන්න මතකද කොළ පාටින් මේ වැඩි හරියක් කොළ පාටින් ලකුණු ගන්න කොළ පාටින් වැඩි හරියක් තියෙන ලෝහ. හරිද? එතකොට දෙවෙනි එක මේ සියලුම ලෝහ විද්‍යුත් සංගණනය කරන්නේ. සියලුම ලෝහ විද්‍යුත් සංගණනය කරන්නේ. සමහර ලෝහ සංගණනය දැන් කාබන් ගත්තාම කාබන් වල සමහර ආකාරයකින් ලෝහ සංගණනය කරන්නේ නැහැ. සෝරි මේ විද්‍යුත් සංගණනය කරන්නේ නැහැ. හරිද? ඊළඟ එක ලෝහ පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරමින් ධනයන් නිපදවන. හරිද? ලෝහ පරමාණු මේ ඉලෙක්ට්‍රෝන මේ සෝරි සියලුම ලෝහ විද්‍යුත් සංගණනය කරයි. සියලුම ලෝහ විද්‍යුත් සංගණනය කරනවා. හරිද? ඒක සත්‍යයි. ඊම ලෝහ සංගණනය කරන ලෝහයක් වුණාම අනිවාර්යයෙන් විද්‍යුත් සංගණනය කරනවා. හරිද? ඒක සෝරි. ඒක සත්‍යයි. තුන්වෙනි එක ලෝහ පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරමින් ධනයන් නිපදවන. ඒක හරි. ලෝහ පරමාණු දැන් සිංක් ගත්තාම ලෝහයන්නේ මොකක්ද? අර අපි කලින් මේක කතා කරේ සිංක් එක සිංක් 2+ වෙලා හරිද? ඉලෙක්ට්‍රෝන පිට කරනවා නේ. ධනායනය හැදුනා ඉලෙක්ට්‍රෝන පිට කරනවා. හරිද? ඒක හරි. එතකොට ඊළඟේ මොකද? සියලුම ලෝහ අම්ල සහ ප්‍රතික්‍රියා කරන හයිඩ්‍රජන් නිපදවන. ඈනේ. අම්ල සමග හැමෝම ප්‍රතික්‍රියා කරන හයිඩ්‍රජන් නිපදවන්නේ නේ. හරිද? ඔව්. සියලුම ලෝහ මේ අම්ල සහ ප්‍රතික්‍රියා කරන හයිඩ්‍රජන් නිපදවන්නේ. හයිඩ්‍රජන් පිට කරන්නේ නැහැ. හරිද? හරි. හරි. සරල උත්තරේ 4යි. හරි. මොන 18 වෙනි ප්‍රශ්නේ ගමු. එක්තරා ද්‍රාවණයක මෙතිල් වලින් බිඳු කිහිපයක් එකතු කොට ඒ ද්‍රාවණය රතු පාට හැරුණි. එම ද්‍රාවණයේ pH අගය වීමට වඩා ඉඩ ඇත්තේ කුමක්ද? හරි. එක්තරා මේ ද්‍රාවණයකට මෙතිල් වලින් බිඳු කිහිපයක් එක් කළ විට එම ද්‍රාවණය රතු පාට හැරුණි. එම ද්‍රාවණය pH අගය වීමට වඩා ඉඩ ඇත්තේ කුමක්ද? මෙතිල් වලින් එකතු කරාම රතු වෙනවා නම් මොකක්ද ඒක? හරිද? ඒකේ pH අගය අඩුයි ආම්ලික. ඒක රතු වෙන්නේ ආම්ලිකයේ වාස්පික මාත්‍රය. හරිද? මෙතිල් ඔරෙන්ජ් මොකද දාමු මෙතිල් ඔරෙන්ජ් ආම්ලික මාධ්‍යයේදී මොකද්ද? ඒ රතු පාටයි. වාස්පික මාධ්‍යයේදී මොකද්ද? කහ පාටක් වගේ. නමඩ තද දෙවිලි වගේ පොඩි ලා දෙවිලි වගේ එකක්. කහ පාට. ඊළඟ pH අගය 2යි කියන්නේ මොකක්ද? 4 වඩා අඩුයි කියන්නේ ඒක ආම්ලිකයි. හරි. ඒක තමයි උත්තරේ. උත්තරේ 2. pH අගය 2යි. නැවක සිට මුහුදු පතුලට යන නැවත අධිතොරින් තරන් ගියාම නැවත පරාවර්තනයේ නැවත බැලුවට තප්පර 4ක් ගත වෙනවා. ඔන්න නැවක් තියෙනවා. ඕන නැවක් තියෙනවා. හරි දැන් මේක නැවක් කියලා ගමු. හරි. ටයිටැනික් නැව කියලා කීදා? හරි. නැවක් තියනවලු ඒකේ අන්තයට. හරි. ඒ නැවක් තියනවලු මේක මුහුදු පතුලට ගියා අධිතොරින් තරන් ගියා. මෙයාව තරන් ගියේ. හරි. පරාවර්තනයේ නැවත පැමිණීමට. හරි මේ ඔක්කොටම ගියලු තප්පර 4. 4යි S ගියා. හරි මුහුදු පතුලට ඇති ගැඹුර මෙන්න මෙතන දැන් ගැඹුර කීයද? 2780 මීටර. මීටර 2780ක් ගැඹුරක් තිබ්බලු. අතිතර තරංගයේ මේකේ කොහොමද? දාන්න දැන් ඔන්න පටල ගන්න බෑ. හරිද? මේ සම්පූර්ණ ගැඹුරට තමයි මේ 4ක් කියලා තියෙන්නේ. හරිද? එතකොට සමාන සමීකරණය මේ මොකද අන්තරාගේ වේගය යන්නේ. හරිද? වේගය සමානයි දුර බෙදීම කාලය. දුර බෙදීම කාලය. හරි මේ දුර මොකක්ද? මේ හතර තියෙන්නේ මේ එක දුර 1480ක් වෙන්නේ නැහැ දෙකට. හරි. දැන් කන්නේ ගිහිල්ලා එන්නේ. ඒ කියන්නේ 2880ක් නේ 2880ක් එන්නේ. 2880 වැඩි කිරීම දෙක. හරි බෙදීම හතර. මොකද උත්තරේ? මොකක්ද උත්තරේ ඔබට? මොකක්ද උත්තරේ? මේක බෙදුවහම කීයද? 1440යි ms × 1. නෝදා උත්තරේ. හරි ගාන ගන්න 1480 එක දැන් දෙකක් වැඩි කිරීම ඊටත් වැරදි. වායුවක ලක්ෂණ කීපයක් දැක්වේ. පහසුවෙන් දහනය කර හැක සාමාන්‍ය වාතකවල ඝනත්වය අඩුයි ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය වේ. පහසුවෙන් දහන පෝෂක වායුව. මොකද්ද? දහන පෝෂක වායුව වලට මොකද්ද? සාමාන්‍ය වාතකවල ඝනත්වයෙන් අඩුවිලු ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය වේ. සාමාන්‍ය වාතකවල අඩුයි කියන්නේ ඝනත්වය අනිවාර්යෙන්ම මුල් එකේ කෙනෙක් වෙන්න ඕනේ. ජලයේ මද වශයෙන් ද්‍රාව්‍යයි. පහසුවෙන් දහනය කරන්න පුළුවන් මොකද්ද? හයිඩ්‍රජන්. හරි හයිඩ්‍රජන් ගන්නවනේ මොනවද? මේ රොකට්ස් වල ඉන්ධනයක් විතර ගන්න දහනය කරන්න පුළුවන්. ඒකට අනිවාර්යයෙන්ම වාතකයට වඩා ඒකේ පරමාණු ක්‍රමාංක 1යි ස්කන්ධ ක්‍රමාංකයත් 2යි හයිඩ්‍රජන්. හරිද? පළවෙනි සමස්ථානික කෙනෙකුට කියලා H2 කියලා තියෙන්නේ. හරිද? එතකොට මොකක්ද උත්තරේ?
හයිඩ්‍රජන්. ඉස්සර උත්තරේ මොකද්ද? ඉස්සර උත්තරේ හයිඩ්‍රජන් නේ. H2. 21 බලන්න. ඔන්න භාගයක් ඉවරයි. හෘද ස්පන්දන වේගය පාලනය කරන මධ්‍ය ස්නායු පද්ධතියක් කොටස මොකද්ද? මොකද්ද? හෘද ස්පන්දනය පාලනය කරන්නේ මොකද්ද? සුසුම්නා ශීර්ෂය නේ. සුසුම්නා ශීර්ෂය. මතක් වෙන්න ඕනේ. අපිට මේ ඉච්ඡානුක්‍රියා අනිච්ඡානුක්‍රියා ක්‍රියාවන් මේක. හෘද ස්පන්දනය ඒක අපි හිතලා කරන්නේ නැහැ නේ. මේ ස්පන්දනය වෙනවනේ නේ. ඒක කරන්නේ සුසුම්නා ශීර්ෂය නේ. හරි මස්තිෂ්කයෙන් මොනවද කරන්නේ? පතකයේ බුද්ධිය වන මස්තිෂ්කයෙන් ශරීරය කියලා කියා ගන්නවා. හරි මේ පේශීමය ක්‍රියා පාලනය කරන එක. හරි සුසුම්නාවෙන් කරන්නේ මොනවද? ආවේග අරගෙන මොලේ මොලේට යනවා. හරි අනු මස්තිෂ්කයෙන් සුසුම්නා ශීර්ෂයෙන් කරන්නේ ඔන්න හරි මේ හුස්ම ගන්න එක පාලනය කරනවා සමහර වෙලාවට. හරි. පිළිදෙක. සංනායක ප්‍රතිරෝධය පිළිබඳ පහසු සඳහන් ප්‍රකාශ සලකන්න. සංනායකයේ තිකලවර ඉබෝවන්තරේ මත සදාප. හරි. සංනායකයේ දිගට අනුලෝම සමානුපාතිකයි. සංනායක තුලින් ගලන ධාරාවල සදාප. ප්‍රතිරෝධය කිව්වහම මොකක්ද? මේ සත්‍යම දෙකලවර ඉබලාන්තයම සදාප. හරි සංනායකයේ දිගට අනුලෝම සමානුපාතිකයි. දුලින් යන ධාරාවත සදාප. හරි. ඒතකොට උත්තරේ සත්‍ය ප්‍රකාශනය යහන්නේ පුතේ. හරි. මේකේ මේ v සමානයි ir කියන එකක් තිබ්බද? හරි. මේකේ මේ ධාරාවත රඳා පවතින පද නෑනේ ප්‍රතිරෝධකයේ රඟමන මේ සංඥාවේ දිගම. ඒක දිග වැඩි වෙද්දී ප්‍රතිරෝධය වැඩි වෙනවා මේක. දිගම. ඒතකොට ඒක විතරයි හරි උත්තරේ. හරි. හරි සමීකරණ තිබ්බට මේ දිගම තමයි රඳා පවතින. කැල්සියම් කාබනේට් ග්‍රෑම් 10ක ඇති කාබනේට් පවුල් ප්‍රමාණය කොහොමද? හරි ඔන්න කැල්සියම් කාබනේට් ග්‍රෑම් 10ක ඇති කාබනේට් පවුල් ප්‍රමාණය. හරි. කැල්සියම් කාබනේට් කියන මොකක්ද ප්‍රශ්නේ 23. කැල්සියම් කාබනේට් CaCO3. හරි කැල්සියම් කාබනේට් ග්‍රෑම් 10ක අපි සම්පූර්ණ එක ග්‍රෑම් 10ක. හරි මේකේ තියෙන කාබනේට් පවුල් ප්‍රමාණය. හරි කැල්සියම් කාබනේට් කොහොමද හැදලා තියෙන්නේ? කැල්සියම් වයි කාබනේට් එකතු වෙලානේ. කැල්සියම් එකයි කාබනේට් එකතු වෙනවා. හරිද? එතකොට මේ කැල්සියම් කාබනේට් වල අපි ඉස්සර මොකද්ද සමීකරණය? n සමාන mg මම පළවෙනිම දවසේ කිව්වා. n සමාන mg මේ n කියන්නේ මොකද්ද? මවුල ගන්න. pH ස්කන්ධය මවුල ස්කන්ධය. අපි ඉස්සර කැල්සියම් කාබනේට් සම්පූර්ණ මවුල ගන්න කරනවා. හරිද? ඒකට මවුල ස්කන්ධය. අපි දීලා තියෙනවා මවුල ස්කන්ධය කීයද? m වලගේ අපිට දීලා තියෙනවා කීයද? CI Gmol වෙන එක කියලා දීලා තියෙනවා. හරි මේක අනිවාර්යයෙන්ම දෙනවා එක්සැම් එකේ. එතකොට GN ස්කන්ධය තමයි මවුල ගන්නම 10 බෙදීම CI Gmol ඍණ 1 කියලා. හරි? කියලා 10 මේක උඩට ගියාම 0.1යි. මවුල. එතකොට උත්තරේ මේ කැල්සියම් කාබනේට් මොකද එකට එක අනුපාත මේක මේ වෙනම මෙහෙම දෙකක් කියලා ඔහොම නෑනේ. කැල්සියම් මේක තියෙන එකයි. කැල්සියම් එකයි නම් කාබනේට් එක. හරි? එතකොට මොකද්ද? කැල්සියම් කාබනේට් මවුල් ප්‍රමාණය මෙච්චර තමයි. කැල්සියම් අණු කාබනේට්. හරිද? එකට එක අනුපාතයක් කියන්නේ. එතකොට කැල්සියම් අර දාන්න තමයි. හරි? කාබෝහයිඩ්‍රේට් පිළිබඳ නිවැරදි ප්‍රකාශය ඔන්න. පළවෙනි 10 වශයෙන් පළවෙනි පාඩම. මොකද්ද? සියලුම කාබෝහයිඩ්‍රේට් ජල ද්‍රාවක වේ. හරි සියලුම වැරදීනේ. පිස්ටේ ජල ද්‍රාවක නෑ. හරි? මේක හරි 24 වෙනි පාඩම. හරි සියලුම කාබෝහයිඩ්‍රේට් ජල ද්‍රාවක වේ. වැරදීනේ. පිස්ටේ ජල ද්‍රාවක වෙනවද නැහැ? හරි. සියලුම කාබෝහයිඩ්‍රේට් ස්ඵටික රූපී. හරි දැන් ස්ඵටික රූපීත් නැහැ. හරි කාබෝහයිඩ්‍රේට් වල කාබන් C හා H අතර අනුපාතය 1:2 වෙයි. හරි ග්ලූකෝස් යන කාබෝහයිඩ්‍රේට් වල දැනුම ඒකකයයි. කාබෝහයිඩ්‍රේට් වල දැනුම ඒකකයයි ග්ලූකෝස්.
හරි CxH2O කියලා තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් එක මේ උතර කාබන් හා හයිඩ්‍රජන් අතර අනුපාතය හැමතිස්සෙම 1:2 වෙනවද නැහැ හයිඩ්‍රජන් හා ඔක්සිජන් අතර අනුපාතය තමයි 1:2 හරි අන්න කාබෝහයිඩ්‍රේට් තැනුම් මේක සාමාන්‍ය මොනොසැකරයිඩ් එකට මොනොසැකරයිඩ් නම් අනිත් ඒවා හැදෙන්නේ මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් මොනොසැකරයිඩ් ඔහොම හැදෙන්නේ ඒක තැනුම් මේකකය මොනොසැකරයිඩ් කියන ග්ලූකෝස් එක තැනුම් මේකයක් විතර ගන්න පුළුවන් අන්න මේක එකයි ඕ එකයි හරි ඒතකොට ඒක ගන්න පුළුවන් මේ මොකද්ද තැනුම් මේකකේ දැනුම් මේකකය ග්ලූකෝස් කියන එකට මොකද අරකට දෙන්න පුළුවන් ග්ලූකෝස් වෙන්න පුළුවන් හරි ඒතකොට මේක තමයි හරි මේකේ කාබන් හයිඩ්‍රජන් අතර නෙමෙයි හයිඩ්‍රජන් ඔක්සිජන් අතර අනුපාතය තමයි 1:2 දැන් මේක දෙකයි මේක ඔක්සිජන් මේක හයිඩ්‍රජන් 1:2යි අර දෙක තියෙන මොකද හයිඩ්‍රජන් එක තියෙන ඔක්සිජන් හරි හරි දකුණු පාසින් දැක්වෙන්නේ දකුණු පාසින් දැක්වෙන්නේ දකුණු පාසින් දැක්වෙන්නේ A හා B ලෝක දෙකකින් සැතුම් නම් දිවිලෝක පටියෙක් හරි දිවිලෝක පටියක් තියෙනවා මේක A හා B වලින් හැදිලා තියෙනවා දිවිලෝක පටිය මේක AB කියන ලෝක දෙකකින් හැදිලා තියෙනවා හරි මෙහි වැඩියෙන්ම ප්‍රසාරණය වෙන ඒ ලෝකය අඩුවෙන් ප්‍රසාරණය වෙන B වේ. දිවිලෝක පටිය ප්‍රතිශතය වැඩි කරගෙන හැඩය වෙනස් වීම කොහොමද? හරි මොකද්ද කියන්නේ ඒ වැඩියෙන්ම ප්‍රසාරණය මේක වැඩි එක P එක මේක අඩු එක ඒක වැඩි එක ඒක අඩු එක හරි එතකොට මොකද්ද වැඩියෙන් ප්‍රසාරණය වෙනවා කියන්නේ මෙයා වැඩිපුර යාගේ බර මේ දිග වැඩි කර ගන්නවා. එතකොට එයා වැඩිපුර පල්ලෙහාට තල්ලු කරනවා. මෙයා අඩුවෙන් ප්‍රධාන එයා බොඩි කියන වෙන්නේ. එතකොට බ්‍රේක් කරනවා තමයි තඩ එක්කනවා තල්ලු කර ගන්නවා. හරි එතකොට මෙහෙම. හරි ඒක ඔන්නෝම එකක් තමයි. බ්‍රේක් කරනවා වැඩිපුර ප්‍රසාරණය. එතකොට මෙහෙම වුණාම මේ දිග අනිවාර්යෙන් මෙහෙම නැමුවම දැක්කම එක දිග වැඩි අනිත් එකේ අඩුයි. යට එකේ දිග අඩුයි මේකේ දිග වැඩි. මේකේ මේ වැඩි. දිග වැඩි මේකේ අඩුයි. දැක්කද? තේරෙනවනේ මේකේ දිග වැඩි මේකේ දිග අඩුයි. දිග වැඩි එක්කෙනා තමයි මේ වැඩිපුර ප්‍රසාරණය. ඒකට උත්තරේ 4. ගණද්‍රව්‍යයකින් සාධාරණ වස්තුව ද්‍රවයක ඉපදීම සඳහා ඉස්කෑවෙන ප්‍රශ්නය. හරි. ගණද්‍රව්‍යයකින් සාධාරණ වස්තුව ද්‍රවයක ඉපදීම සඳහා ගණද්‍රව්‍යයේ ඝනත්වය ද්‍රවයේ ඝනත්වයට වඩා වැඩි විය යුතුයි. හරි. ගණද්‍රව්‍යයකින් සාධාරණ වස්තුව ද්‍රවයක ඉපදීම සඳහා යවතියි. විලෙන ගණද්‍රව්‍යයේ ඝනත්වය ද්‍රවයේ ඝනත්වයට වඩා වැඩි වෙන්න ඕන. වැරදිනේ ද්‍රවයේ ඝනත්වයට වඩා වැඩි වෙනවා මොකද මේක පල්ලෙහාට යනවා නේ. ඒකනේ අනිවාර්යෙන් ඝනත්වයට වඩා ජලය මේ අයිස් ජලයම ස්වභාව වෙන්නේ අයිස් වල ඝනත්වය අඩු වෙන හින්දානේ නේ. හරි. ගණද්‍රව්‍යයේ ස්කන්ධයේ විස්ථාපිත ද්‍රව්‍ය ස්කන්ධයට සමාන වෙනවා. ගණද්‍රව්‍යයේ ස්කන්ධයේ විස්ථාපිත ද්‍රව්‍ය ආර්ගනික් මොද්‍රව්‍යනේ. ගණද්‍රව්‍යය මේක දැම්මම මේක නිකන් තියෙන එක වතුර දැම්මම වතුර දෙනවනේ. එහෙම නැත්නම් එළියට යනවනේ. හරි එළියට යන වතුර ප්‍රමාණය මෙන්න මේ ගණද්‍රව්‍ය ස්කන්ධ සමානයි. ගණද්‍රව්‍යයේ බර එමගින් විස්ථාපිත ද්‍රව පරිමාණයේ බරට සමානයි. ඒකත් හරි. මේකෙන් දැම්මම මේකේ විස්ථාපිත ද්‍රව පරිමාණයට සමානයි. ස්කන්ධය සමානයි ඒකට සමානයි කියලා ගන්න පුළුවන්. ගණද්‍රව්‍යයේ බර ඉති උඩුකුරු තරමට වඩා අඩු කිසිමයි. හරි බර උඩුකුරු තරමට නේ. උඩුකුරු තරමට සමාන තමයි වෙන්නේ. හැබැයි බර අඩු වෙන්නේ නැහැ. බර උඩුකුරු තරමට සමානයි කියලා තමයි අපි මුද්‍රා වෙන්නේ. හරි. ඒක උත්තරේ 2 3 2ම. දෙකම හරි. හරි. ඉතින් අපේ ප්‍රශ්න එක T1 ප්‍රවේගදර්ශයක ජීවීන් දෙදෙනෙකු අතර අන්තරාභිජනනයෙන් T1 ජනදයකින් එකිනෙකට වෙනස් ප්‍රවේගදර්ශය හා රූපාන්තරදර්ශ සංඛ්‍යාව පිළිවෙලින් කුමක්? මොකද T2 ප්‍රවේගදර්ශයක ජීවීන් දෙදෙනෙක් අතර තිබෙන අන්තරාභිජනනයෙන් B1 එකිනෙකට වෙනස් ප්‍රවේගදර්ශ සංඛ්‍යාව හා රූපාන්තරදර්ශ සංඛ්‍යාව පිළිවෙලින් T2 TT දෙන්නෙක් කියන්නේ. හරි. ඒකට න්‍යාය මොකද TT මෙයා T නෑ කැපිටල් D කැපිටල් D මෙයා මොකද කැපිටල් D එක එක සිම්පල් මේ සිම්පල් D ආයි කැපිටල් D මේ මොනවාද රූපාන්තරදර්ශ නේද
ප්‍රවේණි දල සංඛ්‍යා. ප්‍රවේණි සංඛ්‍යා. ප්‍රවේණි දල සංඛ්‍යා. මේ එකක් තියෙනවා. මේ දෙක එකයි. මෙයා එකක්. හරි ප්‍රවේණ දල දෙක T2 කියන වෙනවාද? කැපිටල් T එකක් තියෙනවා. සිම්පල් T කැපිටල් T එකක් තියෙනවා. සිම්පල් T සිම්පල් T එකක් තියෙනවා. එතකොට මෙයා මොනවාද? එයා ප්‍රවේණ දල. එතකොට ප්‍රවේණ දල තුනයි. ප්‍රවේණ දල තුනක් වුණාට මෙතන මොකද? රූපාන්තරය මේ මෙතන කැපිටල් T ඉන්න හැමදාම මොකද්ද? මේ කැපිටල් T ගේ අදාළ රූපය තමයි පෙන්නන්නේ. සිම්පල් T දෙකක් ඉන්න තැන තමයි හරි එයාට අදාළ රූපය පෙන්නන්නේ. රූපාන්තරය දෙකයි. මොකද කැපිටල් T ඉන්නවා නම් සිම්පල් T එක කියන්නේ එයා තමයි ලොක් කරන්නේ. හරි එයාට ප්‍රමුඛතාවය ගන්න. රූපාන්තරය. රූපාන්තරය කියන දෙකයි. ප්‍රවේණ දල තුනයි. හරි 28 සරල සම ABC බල්බ තුනක් R ප්‍රතිරෝධය මගින් සම්බන්ධ කර ඇති ආකාරයක් දැක්කේ. බල්බවල දීප්තිය පිළිබඳ සම්බන්ධතාවය නිවැරදිව දක්වන්නේ කොහොමද? හරි බල්බවල දීප්තිය. හරි. ඔන්න මෙන්න මෙහෙම කියනවා. හොඳ ප්‍රශ්නයක් ඈ. හරි. බල්බවල දීප්තිය. හරි. බල්බවල දීප්තිය. හරි. මේක කියන අපි මොකද්ද? A බල්බය, මේක B බල්බය, මේක C බල්බය නේ. හරි බල්බවල දීප්තිය. ඔන්න අපි බලමු A බල්බය. හරි. මෙහෙට යන්නේ. ඔන්න මෙහෙන් යනවා මෙන්න මේක මෙහෙන්. හරිද? A බල්බය මොකද? හරි. A බල්බේ ප්‍රතිරෝධය අනිත් පැත්තෙන් තියෙන්නේ. නේ. හරිද? A බල්බේ ප්‍රතිරෝධය අනිත් පැත්තේ තියෙන්නේ. ඒකට A බල්බේ තමයි වැඩි. B බල්බේ ඒක කෙලින්ම හරහා යනවා. හරිද? ඒක මේක හරහා යනවා. ඒ කියන්නේ මේක වැඩි. මේ දෙකෙන්ම කියනනේ 100කට එන්නේ. ඒක 100 ගේ කොහොමද කරන්නේ? හරි. නෝ තමයි. ABC. ප්‍රතිරෝධය මෙතන ප්‍රතිරෝධය අනිත් පැත්තේ ඉන්නේ ඒකේ වැඩි. ඊට පස්සේ මේකේ මොකොත් නැතිනේ ඒක දෙවනියට. මේ දෙකම හරහා ගිහලා අඩු වෙනාට 100කට 100 ගේ. හරි. තර උත්තරේ එක. හරි. පහත් දැක්වෙන හීමටයිට් හා කාබන් මොනොක්සයිඩ් ප්‍රතික්‍රියාවයි. හරිද? හීමටයිට් මවුල එකක් පවතින ඉපදෙන කාබන් මේ යකඩ ස්කන්ධය තමයි. හරි. අර බලන්න අපිට මම මවුල ගන්න කාගෙත්. එකයි මවුල ගන්න දෙකක්. මම මතකයි මම කිව්වා මවුල පාඩමේදී මෙන්න දෙකක් හෝ ඊට වැඩි ගන්නක් වෙනවා කියලා. දැන් දෙවෙනි එක. එයා සිත්තුවේදී දෙවෙනි මවුල. හරි. හීමටයිට්. Fe2O3 මොකද්ද මේ ප්‍රතික්‍රියාව වෙන්නේ කොහෙද? යකඩ නිස්සාරණයකින් ප්‍රොසෙස් වෙන්න ඕනේ. 2 Sp plus 3 CO2. හරි මේකෙදි මොනවද මෙයා දක්ක දීලා තියෙන්නේ 3 CO2 දක්ක මොනවද දීලා තියෙන්නේ හරිද Fe සමානයි 56 කියලා දීලා හරිද මම හිතන්නේ මේක මම ඉතින් කරාද ඔබ 2000 හරිද ආ දැන් මොකක්ද අහන්නේ Fe දුවන්නේ මවුල එකක් වගේ ඉපදිවිය හැකි යකඩ ස්කන්ධේ කොහොමද හරිද එතකොට මේ එක මවුල එක එතන මේවා ඉස්සර මවුල අනුපාතය ලියා ගන්න Fe2O3 අනු යකඩ මොකක්ද මේක ඉස්සරහ මොකුත් නැහැ කියන්නේ එකයි මේක ඉස්සරහ දෙකක් තියෙනවා මවුල අනුපාතය එකට දෙක. එතකොට මේක එකක් කරද්දී මේක දෙකක් හැදෙනවා. හරිද? එතකොට මොකක්ද අහන්නේ? හීමටයි මවුල එකක් වගේ බම්දේ ඉපදෙන යකඩ ස්කන්ධ. එතකොට n සමානයි n බෙදීමේ. n කියන්නේ මවුල ගන්න. n කියන්නේ මොකද්ද? ස්කන්ධය n කියන්නේ මවුල ස්කන්ධය. හරිද? n කියන්නේ මවුල එකක්. හරිද? m මොකක්ද? m දන්නේ යකඩ ස්කන්ධය හන්නේ. හරිද? කැපිටල් m කියන්නේ මවුල ස්කන්ධ කියන්නේ 50. එතකොට මේක මෙහෙට යනවා. කීයද? n කියන්නේ ග්‍රෑම් 50යි. හැබැයි මොකද මවුල එකක් මගේ එකට දෙක අනුපාත. මේ මවුල එකක් මගේ ඒතකොට මේක අනිත් පාඩ දෙක දෙකෙන් වැඩි වෙනවා. දැක්කද? මවුල එකට දෙකයිනේ. එතකොට සීම සී ස්කන්ධය මොකක්ද? 112යි ග්‍රෑම්. ඔව්. තරේ තුන. හරි. තිය. වෛරස් ආකාරයෙන් ලක්ව පුද්ගලයන් කුදිරේ අණු පටිකා ප්‍රමාණය සාමාන්‍ය අණු වටුපියද. මේ ප්‍රතිඵලයක් වෙන ඔහුගේ සිදුරේ. මොකද? පටිකාවලින් මොකද කරන්නේ? කුදිරේ කණිකම. උත්තර මොකක්ද 30ට උත්තරේ? මොකක්ද 30ට උත්තරේ? කුදිරය කැට ගැසීම පටිකාවලින් මොනවද කරන්නේ? කුදිරය කණිකම.
හරි පට්ටිකාවලින් කරන ඒකට කිසි. හරි 31. ත්‍රිකෝණ අෂ්ටාංගයේ හැටි තාර තුනක් මත ඒකතල බල තුනක් තබා ඇත. අదే සමතුලිතතා කාඩු අතරින් සමතුලිතතාවය පවතී. හරි. ඔන්න සමතුලිතතාවය පවතින්නේ කියලා මොකක්ද කියලා අහනවා. හරි. මෙන්න මෙහෙම එකක් දීලා දෙනවා. මෙහෙට ඒක තරන්නේ. නිව්ටන් 5යි නිව්ටන් 5යි නිව්ටන් 10යි. හරි. නිව්ටන් 5යි නිව්ටන් 5යි නිව්ටන් 10යි. නිව්ටන් 5 දෙයක් පුරේ 10 එකක් යනවා. එතකොට එකම තරන්නේ 5 ඒ කියන්නේ සමානයි. බල සමානයි සමතුලිතයි. හරි. ඊළඟ එක ඊළඟ එක මොකක්ද? ඊළඟ එක පහේ දෙක මෙන්න මෙහෙට තියෙන්නේ. එහෙම තිබ්බම පහේ දෙක 10 යනවා. එතකොට මේ 10 මෙහෙම තියෙන දැක්කද? මේ බල බෙදිලා නෑ. ඒතර එක තලේ නෙමෙයි මේ දෙපැත්තට යනවා. එතකොට මේ පල්ලෙහාට මේ උඩට සම්පූර්ණ බලයක් නිව්ටන් 10යි ටෝටල් එකක් ගන්න තියෙන දිශාව වෙනස්. එතකොට ඒක වැරදි. හරි? ඊළඟ එක මොකක්ද? මෙහෙට බලයි. මෙහෙට බලයි මෙහෙට බලයි කියන්නේ හැබැයි එකම බල දෙකක්. මොකද මේක දෙපැත්තේ බලවයිද බැලන්ස්. මේකේ දෙපැත්ත මේකේ දැන් දෙකකින්. එතකොට මොකද කැරකෙනවා. එතකොට ඒකත් එන්න. ඒතර උත්තරේ මේක විතරයි. ඒ උත්තරේ මොකද? ඒ බව. 32. උත්ප්‍රේරක මගින් රසායන ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය වැඩි වේ. B උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාව රසායන සංයුතිය වෙනස් වේ. මොකක්ද අහන්නේ? මේ ඉහත A සහ B දෙකම සත්‍යයි. හරි ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය වැඩි. ඒක හරියටම උත්ප්‍රේරක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒක හරි. දෙවෙනි එක උත්ප්‍රේරක මගින් රසායන සංයුතිය වෙනස් වෙනවා. සංයුතිය වෙනස් වෙන්නේ නැහැ. හරිද? උත්ප්‍රේරකයේ සංයුතිය වෙනස් නොවේ. හරිද? උත්ප්‍රේරකය අපිට මේ විදිහටම ගන්න පුළුවන්. හරිද? සංයුතිය වෙනස් වේ කියන්නේ වැරදි. හරිද? ප්‍රතික්‍රියාවක් ඉවර වෙලා හරිද? අපිට උත්ප්‍රේරක එහෙමම ගන්න පුළුවන්. ඒකට එක හරි දෙක එක සත්‍යයි B A සත්‍යයි B සත්‍යයි. මේක A කියලා ගත්තොත් මේක සත්‍යයි. මේක B කියලා ගත්තොත් මේක සත්‍යයි. ස්තුල සරසම නල හතරකට කාබන් ඩයොක්සයිඩ් සමාන සාන්ද්‍රණයක් සහිත ජලය සමාන පරිමාණ එකතු කරන රූපේ 1 2 3 4 දැක්විය. අටවු මේව සරසම ආලෝක ශක්තිය යටතේ සරසම ආලෝක ශක්තිය යටතේ තුනෙන් සැබීමෙන් පසු අඩුම කාබන් සාන්ද්‍රණයක් ඇත්තේ කොමනටද? හරි ජලයේ පොල් ස්තරයේ කඩදාසිය. හරි අඩුම කාබන් සාන්ද්‍රණයක් ඇත්තේ. හරි මොකද්ද මේක තියෙන්නේ? හරි මේක තියෙන්නේ මොකද්ද? පොල් තෙල් ස්තරයක් කියන්නේ කිසිම එළියට යන්නේ නැහැ. හරිද? මේ එතකොට මේ පොල් තෙල් ස්තරයක් කියන්නේ පුතේ කිසිම එළියට යන්නේ නැහැ නේද? මෙතන තියෙනවා මොකද්ද? ගහක් තියෙනවා. මෙතන සතෙක් ඉන්නවා. හරි මෙතන ජලයේ තියෙන පොල් තෙල් ස්තරයක් තියෙනවා කියන්නේ මොකක්ද? ඒක තේරුණා. හරිද? ජලය කාබන් සාන්ද්‍රණය එතන මෙයක් පිට කරනවා ශෝෂණයේදී කාබන් මේ ශාකයක් පිට කරනවා මේ ජල සත්‍යයක් පිට කරනවා. හරිද? එතකොට මෙයා මොකද මෙයා තමයි මේ කාබන් උරා ගන්න මොනවද? මෙයා පිට කරන කාබන් මෙයා උරා ගන්න කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න මොනවද? ප්‍රභාසංශී. හරිද? ඒක මේකේ ටිකක් තියෙනවා. හරිද? එතකොට කළු මේකේ තියෙන කළු කඩදාසියක් කියලා තියෙනවා මොකද්ද? උඩින් මේ මොනවද ඉන්නේ? උඩින් මේ සූර්යාලෝකය එන්නේ නැහැ. එතකොට මොකක්ද තේරුම්? එතකොට මෙයා ප්‍රභාසංශනය කරන්න බෑ. හරිද? එතකොට එයා කාබන් ඩයොක්සයිඩ් පිට කරන සුසනේ දිනවල ප්‍රභාසංශනය කරන්න කියන්නේ. හරිද? ඒකට ඒකේ වැඩි. හරිද? ඒක උරා ගන්න කියන්නේ පිට කරනවා. හරිද? අනිත් එකේ මොකද? අනිත් එකේ කාබන් ඩයොක්සයිඩ් ටිකක් තියෙන ටිකක් උරාගෙන ප්‍රභාසංශනය. ඒතකොට ඒක අඩු. ඒක කාබන් දෙන්නේ කියන්නේ අර ගන්න විතර නෑ ප්‍රොෆෙෂනලි පිට වුණාට මේ අරක තියෙන ඔක්කොම ටික උරාගෙන හතරවෙනි එක අරය විතරයි. එයා පිට කරන ඒකේ වැඩි. ඒකට දැක්කද? ගහ විතරක් තියෙන එක වැඩි. මොකද ප්‍රභාසංශනය කරන උරා ගන්නනේ. ඒකට උත්තරේ 3. ගහ විතරක් තියෙන එක උත්තරේ. භවයාවික සම්බන්ධයෙන් පහත් ප්‍රධාන ප්‍රකාශ සලකන්න. හරි.
ඒ ඉතා ඉහළ මේ ඉතා ඉහළ සාපේක්ෂ අණු ස්කන්ධයක් ඇත තැනීමට දායක වන කුඩා අණු පුනරාවර්තන ඒකකවල තැනීම. සම්භවයේ මත පදනම්ව කෘතිම හා ස්වභාවික වර්ග කළ හැකියි. හරි මේවායින් සත්‍ය ප්‍රකාශය කොහොමද කියලා අහන්න. හරි මොකද? ඉතා ඉහළ සාපේක්ෂ අණුක ස්කන්ධ. ඉහළ අණුක ස්කන්ධ. හරි මේක හරි. ඊළඟට තැනීමට දායක වන කුඩා අණු පුනරාවර්ති ඒකකවල තැනීම. හරි නෑ ඒක පුනරාවර්ති ඒකක නෙමෙයි. හරි සම්භාව්‍ය මත පදන කෘතිම ස්වභාවික ලෙස වර්ග කරයි. හරිනේ කෘතිම ස්වභාවික විදිහට වර්ග කරනවා නේද? මතක් වෙන්න ඕනේ දැන්. ස්වභාවික විදිහට වර්ග කරනවා. හරිද? ස්වභාවික විදිහට වර්ග එකක් අතට ඒකයි 100යි විතරයි හරි. නේද? නේ? ඉහළ සාපේක්ෂ අණු ස්කන්ධ කෘතිමා ස්වභාවික විදිහට වර්ග කරනවා. ඒකයි 100යි විතර හරි. 35 බලන්න. හරි. පහත රූපේ දක්වා තියේදී පරිවෘත කම්පිලාකර දෙකක් මුදුයකට මාධ්‍යයක් වටා ඔතා ඇති ආකාරය දෙක. මේ සැකස්ම පිළිබඳ කුමන අසත්‍ය වේද? මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරි. මෙහෙම එකක් තියෙනවා. යනෝමීටරයක් තියෙනවා මෙහෙමනේ. මේක A කියනවා මේක B කියනවා. හරි. S විචය වසර මොහොතේදී A ධාරාවක් ගලා යන අතර B ධාරාවක් ගලා නොවේ. මොනවාද හරි සත්‍ය ප්‍රකාශයමයි. හරි. සත්‍ය ප්‍රකාශය මොකක්ද හරි? හරි. සත්‍ය ප්‍රකාශය යවන්නේ මේ AB හරිද? S විචය වසර මොහොතේදී A ධාරාවක් ගලා යන අතර B ධාරාවක් ගලා නොවේ. හරිද? S විචය වසර මොහොතේදී කියන වැහුවා A ධාරාවක් ගලනවා B ධාරාවක් ගලා නැහැ. වැරදි මේක වැහුවා මේ දෙකෙන්ම ධාරාවක් ගලා යනවා. ඒක S විචය දිගටම මහා දැක්කුමේ A ධාරාවක් ගලා යන අතර B ධාරාවක් ගලා යයි. S විචය දිගටම මහා දැක්වීමේදී A ධාරාවක් ගලා යන අතර B ධාරාවක් ගලා යයි. හරිද? අපි මේක ඉඳලා අනිත් එකට S විචය වසර මොහොතේදී B ධාරාවක් ගලායි. හරි. S විචය වසර B ධාරා B පමණක් නෑ S එක වැහුවා කියන්නේ ඒ හරහා අනිවාර්යෙන් යනවා. ඒකට ඒක වැරදි. හරි. තුන තමයි වැරදි. S වැහුවා කියන්නේ අනිවාර්යෙන් B වත් යනවා. හරි. S විචය විවෘත කරන මොහොතේදී සහ වසර මොහොතේදී B ධාරාවක් ගලායි. නෑනේ විවෘත කරන B නෙමෙයි A යනවා. මම හැමදෙස්සෙම A B දෙකේම යනවා. එතකොට ඒක තමයි B පමණක් කරනවා කියන උත්තරය තමයි. හැමදෙස්සෙම A වල යනවා. හරි. හරි. ඊළඟට 30 වෙනි ප්‍රශ්නය ප්‍රවේග කාල ප්‍රස්තාර ප්‍රශ්නය. මේකත් එදා කරා. අන්තිමේ වගේ ප්‍රශ්න එනවා කියලා දැනගන්න. කියලා 10ක් විතර ගන්නකොට දැන් අවුරුදු 3ක් විතර අඳුරන්නේ. හරි. ඔන්න බලන්න. ප්‍රවේග කාල ප්‍රස්තාර පිළිබඳ මාර්ගයක් ප්‍රවේග අසත්‍ය කුමක්ද? ප්‍රස්තාරයේ ආවරණය වන වර්ගඵලයෙන් වස්තුවේ විස්ථාපන ලැබේ. හරිනේ. වර්ගඵලය කියන්නේ විස්ථාපන. වර්ගඵලය කියන්නේ මොකද්ද? විස්ථාපන. ඒක හරි. නිශ්චලතාවයෙන් කලිත ආරම්භනවන්තිනේ වස්තුව සඳහා ප්‍රස්තාර ලැබේ මූලයක්. ඒකමනේ නිශ්චලතාවයෙන් කලිත ආරම්භනවා නම් එතන ප්‍රවේග කාල ප්‍රස්තාර මේක ප්‍රවේගය කාලයනේ. ඒතකොට නිශ්චලතාවයෙන් ආරම්භනවා නම් ප්‍රවේගයක් තියෙන්නේ මෙතනින් ආරම්භනවා කියනවා වක්‍ර ප්‍රවේගයක් තියෙනවා. නිශ්චලතාවයෙන් ආරම්භනවා කියන්නේ මූල ලක්ෂණය පොඩක්. ඒකත් හරි.
කාලය සමග ප්‍රවේගය වෙනස් වෙන චරිතයකදී ප්‍රවේගය අනුක්‍රමණය ශුන්‍ය වේ. කාලය සමග ප්‍රවේගය වෙනස් වෙන චරිතය. ප්‍රවේගය වෙනස් වෙනවා කියන අනුක්‍රමණය ශුන්‍ය වෙනවද නෑ? ප්‍රවේගය වෙනස් වෙනවා කියන මේ අනුක්‍රමණය ඉන්නේ වැඩි වෙනවා. අනුක්‍රමණයක් තියෙනවා. ඒකට තුන්වෙනි උත්තරේ වැරදි. ප්‍රවේගය වෙනස් වෙන කියනවා ත්වරණය. අනුක්‍රමණය හැමෝටම ත්වරණය. ප්‍රස්ථාරයේ අනුක්‍රමණයේදී ත්වරණයේ මන්දරේ ලැබී තමයි. හරි එහෙම කියලා දැකලා උඩේක වැරදි කියන එක ලීසි ගන්න. හරි. ඊළඟ 30. 30 පරිසර සාගර පරිසර පද්ධතිවල ඇති ඇල්ගී ගහණය අසාමාන්‍ය ලෙස වර්ධනය වීමට ප්‍රධාන හේතුව දූෂකයේ කුමක්ද? ඇල්ගී ගහන වර්ධනය වෙන ප්‍රධාන මොකද්ද? ෆොස්ෆේට්, නයිට්‍රේට් හා ෆොස්ෆේට් අන්නේ වරක් වෙන උඩ. අන්න PO4 3- එකයි ෆොස්ෆේට් නයිට්‍රේට්. ඔය කියන්නේ ඔක ජෛව ගෝලීය පාඩමේ. දැක්කම ජෛව ගෝලීය පාඩමේ මගේ ඉන්ස්ටිටියුට් වෙනවා. ලකුණු 10ක් විතර ගන්න පුළුවන් ඈ. දැන් කියලා පටන් ගන්න දැක්කනේ. මෙතන එකයි අතන හතමාරයි මේ ස්ට්‍රක්චර් ප්‍රොස්ටිටියුෂන් එකේ. හරි. දැන් දෙවෙනි එකත් ඒ. වෙල්ලබඩ ප්‍රදේශවල වාසය කරන වැඩිහිටි කීප දෙනෙක් සමග සාකච්ඡාවකදී ඔවුන් ප්‍රකාශ කරේ වර්තමානයේදී කුණාටු ඇතිවන වාරගානයේ සහ ඒ වගේ ප්‍රබලතාවය වැඩි වෙන අතර දෙරණ තීරේ කාලනයේ විශාල සිදුවී. ඉහළ තත්ත්වයට දැක්වෙන්නේ කුමන පාරිසංශ? විල දීදේ කාදනය වෙනවා කියන්නේ මොකද්ද? හරිද? මොකද විරල කාදනය කියන්නේ? කොරල් බලටි විනාශ වෙනවා. කොරල් බලටි විනාශ වෙන්නේ නෙවෙයි. මොකද ප්‍රධාන හේතුව? අම්ල වැසි. ඔකේදයි කියන්නෝනේ. ඔන්න මතකයි මේ ජෛව ගෝලීය පාඩමේ වීඩියෝ එක බලන්න. ඒකේ අම්ල වැසි ගැන අපි කරලා තියෙනවා. හරිද? මොකද්ද? ඒකේ මොකද්ද? කුංගල් දීවෙන එක අම්ල වැසි ලියන මොකද? අම්ල වැසි. හරිද? අම්ල වැසි වෙල්ල ගන්න එක වෙල්ල කියන වෙල්ලනේ කියන මේ කොරල් බ්ලඩ් එක තියෙනවා. අම්ල වැසි වැස්සාම තමයි ඒක වෙන්නේ. හරිද? ඊළඟට මේ මොකක්ද ඒතකොට? දායකවන මේක. ඒක මේ අම්ල වැසි කියන එක නැහැ. හරිද? අම්ල වැසි හරි. වෙල්ල කාලනේ. හැබැයි අම්ල වැසි කියන උත්තරේ නැහැ. ඒක මොකද්ද ගන්නෙ? ගෝලීය උණුසුම ඉහළ යනවා. අනිවාර්යෙන් වෙල්ල වෙනට සම්බන්ධයෙන් දැසිය දිය වෙනවා. ඒ වෙනවා මුහුදු මට්ටම ඉහළ යනවා. ගෝලීය උණුසුම. ගෝලීය උණුසුම කියන එක තමයි. මුහුදු මට්ටමේ ඉහළට වෙල්ලක් කාදින වෙනවා වතුර වැඩි වෙනවා කියන වෙරළ තියෙනවා වතුර වැඩි වෙත් වෙරළක් කියන එක අන්නේ. හරි? 39. සෑම විටම උඩුකුරු ආකාරයට පවණක් දැක්විය හැකි පාරිසරික පිරමීඩය වුණා. ඔක සෑම විටම උඩුකුරු. සෑම විටම උඩුකුරු. ජෛව ස්කන්ධ පිරමීඩ, සංඛ්‍යා පිරමීඩ, ශක්ති පිරමීඩ, ශක්තිය ජෛව ස්කන්ධ පිරමීඩ. හරි? සෑම විටම උඩුකුරු පදක දෙනවා ටියුට් එකේ. සෑම විටම උඩු. ශක්ති පිරමීඩ හැමතිස්සෙම උඩුකුරුවේ නේද? ශක්ති මග්ගය අනිත් එකට යද්දී ශක්තිය හැමතිස්සෙම 110ක් අඩු වෙනවා. sorry 110 කියන්නේ 90ක් ආයෙ වෙනවා. අන්න ඒකේ හැමතිස්සෙම මෙහෙ වැඩි වුණාම දැන් මෙයාගේ ශක්තිය කිලෝ ජූල් 1000ක් තිබ්බනම් මේකෙන් අනිවාර්යෙන් කියලා 110 කියන්නේ. ඒකට කිලෝ ජූල් 10 කියන්නේ. හරි? අනිවාර්යෙන්ම අඩු වෙනවා. අනිවාර්යෙන්ම කවදාවත් ඒක අනිත් පැත්තට එන්නේ නැහැ. හරිද? ඒක උත්තරේ 3. පරිචයක් දැක්කනේ. අන්න අර පාඩමෙන් 3ක් ආවා. ප්‍රතිශතී ගන්න මූලද්‍රව්‍ය මේ මූලද්‍රව්‍ය සඳහා නිරතුරුවක් වන්නේ පාද සඳහා කුමන ක්‍රියාව. හරි දැක්කනේ ඔන්න කොමන්ට් ක්වෙස්චන් උත් දානවා. මොකද්ද? භාවිතයෙන් ඉවත් කළ ඩෙනිම් කලිසම් වල පාවිසි ආදී සකස් වේ. හරි. පළවෙනි උත්තරේම තියෙනවා. දැක්කද? මොකද හදන්නේ? පාවිච්චි කරන අය ආයෙ ප්‍රතිශතී කරන. පාවිච්චි කරන ඩෙනිම් පාවිසි ආදී. පාවිසි හරි උත්තරේ. හරි මේ වල ලේසි ප්‍රශ්න. ඉතල ලියන්න පුළුවන්. හරි. එහෙනම් ඉතින් ප්‍රශ්න හරි. ප්‍රශ්න හතරේම අපි ඉවර කරා. හරි අනිත් දවසේ අපි මේකේ විභවගත රචනා සහ රචනාත්මක පත්‍රයේ කතාවල් බලාපොරොත්තු වෙනවා. මම කලින් පාඩම් වල උදාහරණ ගණන් විදිහට පොඩ විභවගත මේ දාන ඉස්පෙලින් විභවගත සහ රචනා කතා කරලා ඒවත් ආයෙ කතා කරලා අපි කියන්නේ පොඩි කැලිය අතර පාඩම් අදාළ කැලිය. ඒකත් කතා කරලා අපි විභවගත රචනා පත්‍රය ඊළඟ දවසේ කතා. හරි බොහොම ස්තුතියි.